Hi guys, welcome to Food Seeker Sri Lanka YouTube channel. ඔන්න අද අපි ආවෙලා තියෙන්නේ කායි කලාඹු රෙස්ටුරන්ට් එකට. අපි ගිහලා බලමු ඇතුළ කොයි වගේද කියලා. එන්න මාත් එක්ක. ඔන්න මම කැෆේ එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. කැෆේ එකේ ලොකේෂන් එක තමයි කොළඹ ෆ්ලවර් රෝඩ් එක. ඉතින් ඔයාලට මට පේනවා ඇති ලස්සන කාම් ඒ වගේම ට්‍රොපිකල් වයිබ් එකක් තමයි මේ කැෆේ එකේ තියෙන්නේ. ඒ වගේම තමයි එයාලගේ මෙනුස් ගත්තාන් පස්සේ එයාලගේ ලොකු වෙරයිටි එකක් තියෙනවා මෙනුස් වල. හොඳයි. බලමු මම අද මොනවද මෙනු එකකින් ඕඩර් කරන්නේ කියලා. මෙයාලගේ රෙකමෙන්ඩේෂන්ස් අනුව මෙයාලගේ ෆාස්ට් මූවිං මීල්ස් අපි බලමු. මං ඕඩර් කරා සැලඩ් බෝල්ස් වලින් කායි චිකන් පොකි බෝල් එකයි ඒ වගේම බ්‍රන්ච් ස්වීට් එකේ ස්මූති බෝල් එකයි ඒ වගේම තමයි එයාලගේ ෆාස්ට් මීල් බ්‍රන්ච් එකකින් එයාලගේ තියෙනවා ස්මෝක් සල්මන් ඇන්ඩ් චීස් බේගල් එකයි ඒ වගේම මාචා ලවර් කෙනෙක් නිසා මං කැමති එයාලගේ තිරාමිසු මාචා ලැටේ එකටයි ඒ වගේම තමයි මාචා ක්ලව් ෆ්‍රෙෂ් එක. ඒක තමයි මම දැන් ඕඩර් කරේ. අපි බලමු ආවම පස්සේ කොහොමද කියලා. ඩ්‍රින්ක්ස් ඇවිල්ලා තියෙන්නේ. ෆස්ට් ඩ්‍රින්ක් එක තමයි මම ඕඩර් කරපු තිරමිසු මචා ලතේ එක. ඔයාලට පේනවා ඇති ඒකේ ලුක් එක. ඒ වගේම තමයි මේ කේක් පීස් එකට උඩින් මාචා පවුඩර් එක දාලා තිනවා. අපි ටෙස්ට් කරලා බලමු කොහොමද මේකේ රස කියලා. මං ඕඩර් කරපු මීල්ස් ටික නම් ආවා. අපි 1 by 1 බලමු මොනවද කියලා. මේ තියෙන්නේ ස්මූති බෝල් එක. ඒ වගේම මං ඕඩර් කළා ස්මෝක් සල්මන් බේගල් එක. ඒ වගේම චිකන් පොකි බෝල් එක. අපි try කරලා බලමු ඒවලක කොහොමද කියලා. මම ෆස්ට් try කරන්නේ ස්මූති බෝල් එක. අපි try කරලා බලමු මේක ටෙස්ට් එක කොහොමද කියලා. සෙකන්ඩ් මීල් එක තමයි පොකි චිකන් බෝල් එක. අපි try කරලා බලමු මේක තමයි කොහොමද කියලා. මේ තියෙන අද මගේ ෆයිනල් ඩිෂ් එක. මේක තමයි ස්මෝක් සල්මන් බේගල් එක. මේක try කරලා බලමු කොහොමද කියලා.
අද මම කෑම ජාති ගොඩක් try කරා. ඒ කාපු කෑම වලේ මම ගොඩක්ම කැමති වෙන ස්මෝක් සැල්මන් බේගල් එක. ඒ මොකද කියනවා නම් එයාලගේ සැල්මන් එක හොඳට ස්මෝක් වෙලා තිබ්බා. ඒ වගේම ඒකට අවකාඩෝ එක දාලා ගාදී ගොඩක් රසයි. අනිත් ඒවාට මම කැමතියි. බට් ගොඩක්ම කැමති සැල්මන් බේගල් එකට තමයි. ඒ වගේම තමයි මම මාෂා ලවර් කෙනෙක් නිසා මම එයාලට රෙකමන්ඩ් කරනවා තිරාමිසු එක. ඔයාලා try කරන්න බලන්න ඇවිල්ලා. ඒ වගේම තමයි එයාලගේ පෝෂන් එකත් ඕකේ. ඒ වගේම තමයි මම හිතන්නේ අපි ගෙවන ගානට ඒක worth වෙනවා කියලා. So ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න try කරාම එකට. අද අපේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. තවත් රසවත් එපිසෝඩ් එකක් අරගෙන අපි නැවත හමු වෙමු. Bye.